ඔයත් ප්‍රදේශ සභා ඉල්ලන ඡන්ද අපේක්ෂකයෙක් නම් ඔයාට මෙන්න මේ ගුණාංග තියෙනවද කියලා බලන්න. ඔයා ඡන්ද අපේක්ෂකයෙක්නේ. ඡන්ද අපේක්ෂකයෙක් නම් ඔයා බලන්න ඔයා මිනිස්සු අතර රැඳිලා ඉන්න කෙනෙක්ද කියලා. ඒ වගේම මිනිස්සු වගේම ආගම් වලට ගෞරව කරන රෙස්පෙක්ට් කරන මිනිස්සෙක්ද කියලා බලන්න. ඒ වගේම මිනිස්සුන්ගේ ප්‍රශ්නවලදී මැදිහත් වෙලා කතා කරන කෙනෙක්ද? ගමේ පොදු කටයුතු වලට නිබදව සහයෝගය දක්වන කෙනෙක්ද? වාසියක් ලාභයක් නොමැතිව තමන්ගේ ස්වේච්ඡාවෙන්ම ගමට වැඩ කරන මිනිස්සෙක්ද කියලා ඔයා හිතන්න කල්පනා කරන්න. ඡන්ද අපේක්ෂකයෙක් වුණාට ඡන්ද අපේක්ෂකයෙක් වෙන්න ඕනේ ගමට වැඩ කරන මිනිස්සෙක්. ගමේ මිනිස්සුත් එක්ක කතා කරන මිනිස්සෙක්. ගමේ හැම බෝක්කුවක්ම ලයිට් කණුවක්ම හොඳට දන්නේ කෙනෙක්. අන්න ඒ වගේ චරිතයකට තමයි අපි මේ රටේ දේශපාලන බලය දෙන්න ඕනේ. ඡන්ද කාලෙදී විතරක් බුරු රංගපෑමකට ඡන්ද දෙන්න අවශ්‍ය නැහැ. ඡන්ද කාලෙදී විතරක් මිනිස්සුත් එක්ක කතා කරන, ඡන්ද කාලෙදී විතරක් මිනිස්සු ළඟට ඇවිල්ලා බොරු මවාපෑමක් දක්වලා නැත්නම් ඡන්ද කාලෙදී විතරක් පොදු කටයුතු සූදානම් කරලා ගමට වැඩ කරනවා කියලා පෙන්වන්න උත්සාහ කරන මිනිස්සුන්ට නෙමෙයි අපි ඡන්ද දෙන්න ඕනේ. ඡන්ද කාලෙන් පසුවත් පෙරත් ස්වේච්ඡාවෙන්ම ගමට සේවය කරන මිනිසෙක්ට තමයි අපි ඡන්ද දෙන්න ඕනේ. සාමාන්‍ය ලංකාවේ දේශපාලනය තමයි උගත්කම නැතුව ලංකාවේ දේශපාලනය හැදිලා තින්නේ උගත්කමත් එක්ක නෙමෙයි. නමුත් ඊට වඩා ජනතාව අඳුරන ස්වේච්ඡාවෙන්ම ගමේ පොදු වැඩවලට සහභාගී වන පිරිස් ගමේ ඉන්නවා. අන්න ඒ මිනිස්යාව බලලා අන්න ඒ මිනිස්යාට ඡන්ද දෙන්න සමහරක් වෙලාවට ඒ මිනිස්යා ඡන්ද ඉල්ලන්නේ නැති වෙන්න පුළුවන්. ලංකාවේ දේශපාලනේ වැඩ කරන මිනිස්සයා කවදාකවත් සමාජයේ කැපිපෙනෙන චරිතයක් විදියට මේ මිනිස්සු උත්සාහ කරන්නේ නැහැ. මේ මිනිස්සු නිහඬව එක පැත්තකට වෙලා Tamanගේ රාජකාරිය නිහඬව ඉටු කරලා පාඩුවේ ඉන්න පිරිසක් ඉන්නවා. ඒ වගේ මිනිස්සු ඡන්ද ඉල්ලන අවස්ථාවක් තියෙනවා. අන්න ඒ අවස්ථාව ආවට පස්සේ ඒ වගේ මිනිස්සු ප්‍රදේශ සභා මට්ටමින් ඡන්ද ඉල්ලනවා නම් නිබදව මේ මිනිස්සයාට සහාය දක්වන්න ඡන්ද කාලෙදී විතරක් ඔයත් එක්ක හොඳින් කතා කරලා ඔයාගේ ඡන්දය අරන් ඡන්දෙන් පස්සේ ඔයාව ගණන් ගන්න නැති චරිතවලට ඡන්ද දීලා ඔයා කනස්සලු වෙනවට වඩා Taman ඡන්ද දෙන්න ඕනේ. ගමට වැඩ කරන මිනිස්සෙක්ට තමයි ඡන්ද දෙන්න ඕනේ. එහෙනම් ඕගොල්ලන්ට ජය වේවා.